සුබ සන්ධ්‍යාවක්. අද හැන්දෑව වෙනදට වඩා ටිකක් වෙනස්. වෙනදට වඩා ටිකක් ලස්සනයි කියලා මට හිතෙනවා. ඔබ බැලුවා නම් අද හැන්දෑ අහස ඒක හොඳටම ඔබට තේරෙයි. හැබැයි අද බලන්න බැරුණා කියලා දුක් වෙන්න එපා. හෙට හවසට හැන්දෑ අහස දිහා බලන්න. අදට වඩා ලස්සන හැන්දෑවක් හෙට ඒ අහසේ තියෙයි. හැන්දෑව ලස්සන උනේ අහස නිසා. අහස ලස්සන උනේ කලර්ස් නිසා. අපි නිසා කතා කරමු ජීවිතයේ සන්ධ්‍යාව ගැන. එහෙමත් නැත්නම් කලර්ස් ගැන. මේ කලර්ස් ගණන්. මේ හැන්දෑවේ මම මේ සූදානම් වන්නේ ලස්සන කතාවක් කියන්නට. 1982 සැප්තැම්බර් මාසයේ 16 වෙනිදා අපේ මේ කතා නායිකාව සුපුරුදු පරිදි පාසල් නිම වෙලා ගෙදර එනකොට ඒ ගෙදර තියෙන ආගන්තුක භාණ්ඩයක් විදුලි යෝගනයක්. නමුත් එක පාටම කුතුහලයක් ඇති වුණත් එදිනට යෙදී තිබුණු තමාගේ නංගිගේ උපන්දිනය නිසා මේ නංගිට ලැබුණු උපන්දින තෑග් බව අවබෝධ කර ගැනීමට ඇයට වැඩි වෙලාවක් ගත වුණේ නැහැ. අම්මා ඇවිල්ලා කියනවා මෙන්න මෙහෙම දෙයක්. අක්කයි නංගි දෙන්නම ලබන සතියේ ඉඳලා ඕගන් ගහන්න පුරුදු වෙන්න ටීචර් කෙනෙක් වෙනවා. නමුත් අපේ මේ කතා නායිකාව ඊට විරුද්ධ වෙනවා. ඇය කියනවා නංගිට මේ වගේ උපන්දින තෑග්ගක් ලැබුණා නම් දෙසැම්බර් මාසේ 21 වෙනිදාට යෙදී තියෙන මගේ උපන්දිනේට ඒ වගේම වටිනා තෑග්ගක් ඕනේ කියලා. අම්මා ඒ තෑග්ග අරන් දෙනවා. ඒ නිසාම තමයි ඇය අද අපිත් එක්ක මේ සන්ධ්‍යාව ගත කරන්නට එන්නේ. මොකද්ද මේ තෑග්ග? කවුද මේ කතා නායිකාව? අපි කතා කරමු. මම ඔබව සොයමි. මම අඩුම ගානේ උත්සාහ කරනවා ඔබ සොයන්නට මේ ගත වෙන හෝරාව තුළ. ඇත්තටම මේ සිනමා පටි දකිනකොට මට කියන්නත් හිතුණා අර තෑග්ග මොකද්ද කියලා. මොකද්ද ඒ තෑග්ග කියලා අපි කතා කරමු. මේ ඔබේ කතාවයි මම කිව්වේ. මේක බොහොම ලස්සන ඉතිහාස කතාවක්. ඒ ඉතිහාස කතාව වචන වලට හරවද්දී සාහිත්‍ය එකතු වෙනවා වෙන්නට පුළුවන්. නමුත් එකම කතාව තමයි අපිට කියන්නට තියෙන්නේ. කොහොමද මේ දවස්වල ජීවිතේ? මේ දවස්වල ඇත්තටම දරංජය සුවිශේෂ කාර්යයක් මම කරන්නේ නැහැ. මොකද සින්ඩරෙල්ලා දෙවනි කොටස එලි දක්වන්නට නියමිතව තියෙනවා. මම හිතනවා මේ වසර අවසාන වෙන පිටවත් මට එහි කියන්නේ ප්‍රතිඵල දකින්න හම්බෙයි කියලා. එතනින් පසුව මා කරන්නට උත්සාහ කරන්නා වූ මගේ නවතම කලාත්මක සිනමා කෘතිය කියන්නේ ආර්ට් හවුස් මූවි එක වෙනුවෙන් මම පිඹුරුපත් සකස් කරමින් ඉන්නවා. සින්ඩරෙල්ලා බලනකොට අපි සින්ඩරෙල්ලා ගැන ටිකක් කතා කරමු. මොකද මේ චිත්‍රපටය නරඹනකොට හිතනවා මේ සින්ඩරෙල්ලාට පසු කතාවේ පෙර කතාවද කියලා. එහෙම නැත්නම් මෙතනින් එහාට තව කතාවක් ඉතුරු කරලාද මේ සිනමා පටය අවසන් කරන්න කියලා. එහෙමද ඒක? ඔව් ඇත්තටම. මොකද සින්ඩරෙල්ලා කොටස් දෙකක චිත්‍රපටයක්. ඒක හරියට භව දුක භව කර්ම චිත්‍රපටයේ යම්කිසි ආරක් ගත්ත චිත්‍රපටයක්. මොකද එහි කොටස් දෙකම එකකට එකක් අනුබද්ධයි. ඉතින් ඒ හින්දා මේ දෙක වෙන්වෙන්ව නරඹන්නට හැකියාව තිබුණත් එහි සමස්ත ආකෘතිය ගොඩනැගෙන්නේ චිත්‍රපට දෙකම එකට නැරඹීමෙන් පසුයි. දැන් භව දුක සහ භව කර්ම කියන චිත්‍රපට දෙක ගත්තත් නමුත් ඒක එකවර තමයි රූගත කිරීම කරේ. ඒකේ කාලය පිළිබඳ ප්‍රශ්නයක් තිබුණ නිසා චිත්‍රපට දෙකක් හැටියට ඒක මිනිසුන්ට බලන්න සිද්ධ වුණා. එම දෙයම තමයි සින්ඩරෙල්ලා චිත්‍රපටෙත් සිද්ධ වුණේ. ඇත්තටම දනංජය මගේ පළවෙනි කොටසත් එක්කම බැක් ටු බැක් මේක ප්‍රදර්ශනය කිරීමට මට අවසර ලැබිලා තිබුණා. නමුත් තිබිච්ච යම් යම් ප්‍රායෝගික ගැටලු කිහිපයක් හින්දා මම තමයි තීරණය කරේ මේ චිත්‍රපටි දෙක එක ළඟ මුදා හරින්නේ නැහැ කියලා. ප්‍රායෝගික ගැටලු නම් ආවේ අද ඊයේ නෙවෙයි.
ජීවිතේ පටන් ගත්ත දවසේ ඉඳලම එයම ගැටලු තිබුණා. ඒක තමයි අපි ජීවිතය කියලා හඳුන්වන්නේ. මම කැමතියි අර නංගිගේ උපන්දිනේ දවසට නැවත යන්නේ සැප්තැම්බර් 16 වෙනිදාට. මොකද ඒ දවසේ ඒ ඔබ කියන ඒ වදන් ටික බොහොම අරුතක් තියෙන වදන් ටිකක්. ඔබ ඉල්ලන තෑග්ග බොහොම වටිනා තෑග්ගක්. මොකද්ද මේ තෑග්ග? ඇත්තටම වීඩියෝ ඩෙක් එකක්. එතකොට ලංකාවට රූපවාහිනිය ඇවිල්ලා තිබුණා. අපි රූපවාහිනියත් එක්ක අනුබද්ධ වෙච්ච තරුණ දරුවන් හැටියට තමයි වැඩුණේ. ඉතින් එතකොට ඇත්තටම මට අවශ්‍යලා තිබුණා රූපවාහිනිය යන චිත්‍රපටි වලට වඩා ඊට වඩා මං සංවේදී වෙන ආකාරයේ බොහෝ පුළුල් පරාසයක චිත්‍රපටි නරඹන්නට මම දැන් මට කොහෙන් ඒ ඉව ආවද කියලා. මොකද අපි දැකලා නැති දෙයක් ගැන ඇත්තටම අපිට අනුමාන කරන්න බැහැ. ඊට වඩා හොඳ චිත්‍රපටි ලෝකේ හැදෙනවා කියලා. ඉඳලා හිටලා මට මතකයි ඒ දවස්වලත් ලිබර්ටි එකට ගිහිල්ලා මගේ දෙමාපියන් මාව ඉංග්‍රීසි චිත්‍රපටි නරඹන්න කියනවා. නමුත් ඒ ඉල්ලීම මම කරේම චිත්‍රපටි වලට තිබිච්ච කෑදරකම හින්දාමයි. ඔව් මං කියන්නේ මේ දේවල්වලට මොකක් හරි හේතුවක් තියෙන්නට ඕනේ කියලා. මොකද අපි හිතමු දෙමාපියන් ශේෂ්ත්‍රයට සම්බන්ධයි නම් එහෙම නැත්නම් සිනමා පට වලට මොකක් හරි නෑකමක් කියන යාළුවෙක්වත් හිටියා නම් අපිට හිතන්න තිබුණා මේ ආభాෂය තුල තමයි මේ ෂැඩෝ එක පස්සේ තමයි මේ යනවා ඇත්තේ කියලා. නමුත් එහෙම කිසිදු හෝඩුවාවක් නැති යුගයක ඔබ ඇයි මේ තරම් සිනමාවට ආදරය කරේ? නෑ එහෙම දේවල් තිබුණා. තිබුණා නෙමෙයි. පුංචි දෙකක් මං කාරණා කියන්නම්. ශ්‍රියානි අමරසේන මහත්මියගේ දියණිය සහ මම පාසල් එකට අපි ඉගෙන ගත්තේ. සහ මම මුලින්ම සුජාතා විද්‍යාලයට ගියා. එහිදී මගේ පාසලේ මට වැඩි ඉහළ පන්තිවල අධ්‍යාපනය ලැබුවා කෞශල්‍ය ෆර්නෑන්ඩෝ, ප්‍රදීප ධර්මදාස, ජයංගනි දික්කුමර වගේ අය. ඉතින් මේ මුළු පාසලේ තිබුණා වෙනම කලාත්මක පරිසරයක්. ඊට අමතරව මගේ මවගේ එක සොයුරෙක් තමයි ඇත්තටම බඹර ගීතය කියන චිත්‍රපටිය නිෂ්පාදනය කරේ. මාලිනී ෆොන්සේකා, රවීන්ද්‍ර නන්දිනිය වගේ අය ප්‍රධාන චරිත රඟපෑවේ. ඉතින් මම පුංචි වයසේදී එහෙම කැමරාවක් එක්ක වැඩ කරන අධ්‍යක්ෂවරුන් නල් නිලියන් ගැන මම දැකලා තිබුණා. මම නොදැක නෙමෙයි. ඒ හරහා මගේ පවුලේ යම් සම්බන්ධතා තිබුණා. නමුත් ඒ කිසිදු දෙයක් නෙමෙයි මගේ මේ පෙළඹවීමට හේතුනේ මගේ තියෙන කැමැත්තයි. මම මෙහෙම මේ අතුරු ප්‍රශ්නයක් අහන්න කැමතියි. ඔබ අදහන ආගම ධර්මය මොකක්ද? මෙහෙමයි ඇත්තටම ධනංජය ආගමක් කියන දේ අපි ඉපදෙනකොට අපේ කැමැත්තකින් පරිබාහිරව අපේ උපැන්න සහතිකයේ ලියවෙන යම්කිසි හැඳින්වීමක් හැටියට තමයි අපිට ලැබෙන්නේ. නමුත් ආගම කියන්නේ ඊට වඩා මිනිස්සෙක් තමාට යමක්කමක් තේරෙනකොට මේක ජීවිතයට කිසියම් වූ සුවිශේෂ සරණක් වෙනවා. එහෙම නැත්නම් මේකෙන් යම්කිසි මඟ පෙන්වීමක් වෙනවා කියලා තේරුම් අරගෙන වැළඳගත යුතු දෙයක්. මම උපතින් බෞද්ධ ආගමිකයෙක්. අදටත් මම බෞද්ධ ආගමිකයෙක් හැටියට බුද්ධ ධර්මයට ඒ බුදුන්ගේ ඒ තියෙන දේශනා කරන ලද ජීවිතේ පැවැත්ම වෙනුවෙන් තියෙන විශාල අපිට ගත යුතු පාඩම් වලට තියෙන ඇල්මින් මම ඒකෙහි යොමු වෙලා හිටියට මම කවදාවත් පන්සල් නොයන බෞද්ධයෙක්. ඒ කියන්නේ පන්සල් යන්නේක සම්බන්ධව මගේ කිසිදු විරෝධයක් ඒක නොකළ යුතු දෙයක් කියලා හිතන්නේ. නමුත් මම හිතනවා බුදුන් ඇත්තටම දේශනා කරේ යහපත් මිනිසුන් හැටියට අපි අනිකාට සතුන්ට සිව්පාවන්ට පරිසරයට හිංසාවක් නොකර යහපැවැත්මෙන් ජීවත් වෙන්න. ඒකටනේ අපි පන්සිල් ගන්නෙ. නමුත් ඒ ක්‍රියාවන් අපේ ජීවිතයේ එදිනදා චර්යාව ඇතුළෙම අපි පිළිපදිනවා නම් මම හිතන්නේ නැවත සුවිශේෂ ස්ථානයකට ගිහිල්ලා ඒක අනුස්මරණය කළ යුතු නැහැ. ඒක දිනචරියාවේ අපේ ජීවිතේම කොටසක් බවට පත් වෙනවා. ඉතින් එතෙන්දී මම විශ්වාස කරන්නේ බුද්ධ ආගම කියන්නේ මේක ආගමක් හැටියට නිකන් වැළඳගෙන අපි ඒක චාරිත්‍රානුකූලව කළ යුතු දෙයක් හැටියට නෙමෙයි. ඒක ජීවිතේම කොටසක් කරගෙන ජීවිතේ පැවැත්මට එකතු කරගත යුතු දෙයක් හැටියට. සබේම මම කුතුහලයෙන් හිටපු එක්තරා ප්‍රශ්නයකට උත්තරයක් මම හොයාගත්තා. හැට යම්කිසි හේතුවක් තියෙන්නට ඇති කුඩා කාලයේදීම මේ වගේ දේවල් වලට ආසා කරන නමුත් 1988 ඔක්තෝබර් මාසයේ 21 වෙනිදා අර විදුලි ඕගනයේ හඬත් නතර වෙනවා, වෙනත් හඬක් ගෙදර ඇහෙනවා. ඒ හඬ මොකක්ද කියලා අපි කතා කරමු මේ විරාමයෙන් අනතුරුව. අපි කතාව නතර කරේ 1988 ඔක්තෝබර් මාසයේ 21 වෙනිදා. එදා ජීවිතයේ තීරණාත්මක දෙයක් සිදු වෙනවා. ජීවිතේ නොසිතූ දෙයක් සිදු වෙනවා. තමාගේ ආදරණීය පියාණන් ඝාතනයට ලක් වෙනවා. ඔව් ඇත්තටම ධනංජය එතකොට මමත් මගේ සොයුරියත් අපි තිදෙනාම කුඩා කියන්නේ අවදී හිටියේ. ඇත්තටම මගේ පියා නීතිඥවරයෙක් වෘත්තියෙන්.
නමුත් ඔහු බොහොම ප්‍රකට ක්‍රියාකාරී දේශපාලනයේ නියැලිච්ච පුද්ගලෙක්. ඉතින් පසු කාලෙක අපි දන්නවා මේ රටේ තිබුණා යම්කිසි භීෂණ තත්ත්වයක්. එවැනි කාලවකවානුවක් ඇතුලේ මගේ ප්‍රියා එවකට තිබිච්ච ආందోලනාත්මක දේශපාලන චරිත ඇතුලේ යම් යම් කටයුතු වල නියැලී හිටපු හින්දා ඔහු ඝාතනයට ලක් වෙනවා. ඇතරම් ප්‍රියා විතරක් නෙමෙයි මොහොතේ මගේ මාව ගුරුවරියක් විද්‍යා ගුරුවරියක් එවකට ප්‍රෙස්බිටීරියන් බාලිකා විද්‍යාලයේ විද්‍යා ගුරුවරිය හැටියට කටයුතු කරමින් හිටියේ. එයත් මගේ ප්‍රියා උසාවියට යන අතරේ එම වාහනේම තමයි ඇත්තරම පාසලට පිටත් වෙන්නේ. ඉතින් එතෙන්දී හරියටම නාවල අපේ මහා ගෙදර තිබුණේ අපි පදිංචිලා හිටපු කුඩා කාලේ ඉඳලා නාවල හන්දියේ අපේ ගේ ආසන්නයේදීම තමයි මේ සිදුවීමට මුහුණ දෙන්න සිද්ධ වුණේ. ඇත්තරම මව ඒකෙන් පස්සේ දෙපා හිමි වෙලා සදාකාලිකවම රෝදපුරට සීමා වෙනවා. අදටත් ඇය ජීවිතුන් අතර ඉන්නවා. බොහොම හොඳ සෞඛ්‍ය සම්පන්න කෙනෙක් හැටියට. හැබැයි ඇය මම හිතන්නේ ඇගේ ජීවිතේ වයස අවුරුදු 40 ගණන් වලදී ඇයට රෝදපුරට සීමා වන්නට සිද්ධ වෙනවා. තරුණ බොහොම තරුණ අවදියේ හිටපු ඉනෝකාට මේක අවදි ලක්ෂයක් වෙන්නේ නැති මේක ඔබ ඇහැරවන කාරණාවක් වෙන්නේ නැති සමහරට ඔබගේ අර තිබුණු ගති පැවතුම් වෙනස් කරන සාධකයක් වෙන්නට සමහර විට අර දොරක් බැහැරකොට තව දොරක් ඇරනවා කියනවා වගේ යම් කිසි නිදහසකුත් මේ තුල ඔබට ලැබෙන්නට ඇති. ඔව් ඇත්තටම මම මගේ අප්පච්චිට ඕනේ උනේ මම නීතිඥවරියක් කරන්න. ඔහුට ඕනේ උනේ ඔහුගේ අඩිපාරේ ගිහිල්ලා මම නීතිඥ හැටවරියක් හැටියට රටේ ප්‍රකටව ඉන්නවා දකින්න. ඉතින් ඒ සිහිනය සපුරන්නට මම ඉදිරිපත් වෙලා තිබුණේ. ඉතින් මම නීති පීඨයට තේරුණා මගේ උසස් පෙළ කරලා විශාඛා විද්‍යාලයෙන්. නමුත් ඒ අතරේ මට අවශ්‍ය වුණේ අර මං හැමදාම හිතේ තියාගෙන හිටපු මම වඩාම කැමති විෂය සිනමාව, රූප මාධ්‍ය ඒකට යන්න. ඉතින් එහි ප්‍රතිඵලයක් හැටියට මම ඩී.බී. නිහාල් සිංහයන්ගෙන් සහ ඩී.බී. සුරුනිමලයන්ගෙන් මම ඒ ගත්ත දැනුම, ඒ පරිචය, ඔවුන්ගේ මඟ පෙන්වීම මම හිතනවා අද මේ තැන් කරා මට එන්නට ගොඩාක් උපකාර වුණා. මොකද හේතුව අපි කතාවටත් කියනවා දැන් අර ගහක් මුලින්ම බීජය හට ගන්නකොට ඒ වැටෙන වතුර ටික ලැබෙන හිරු කිරණ හරි වටිනවා ඒ ගහ වෘක්ෂයක් හැටියට නිරෝගීව වැඩෙන්න. ඉතින් මම හිතනවා මගේ මුල් වලට හොඳට ඒ පෝෂණය ලැබුණා. ඒ ලැබිච්ච පෝෂණයෙන් තමයි මම ක්‍රමානුකූලව වැඩෙන්නට පටන් ගත්තා. හැබැයි එතන ඔබ හිතන පතන ආකාරයේ පහසුවෙන් පැලවෙන්න ලැබෙන්නේ නැහැ. සුරනිමලයන් ඔබට දෙනවා පොඩි අවවාද කීපයක්, අහනවා ප්‍රශ්න කීපයක්. ඒ ප්‍රධානම ප්‍රශ්නයක් තමයි ඔබ අඩන්න සූදානම්ද? ඔබට අඩන්න පුළුවන්ද කියලා. මොකද්ද මේ වාක්‍යය තුල තියෙන ඒ අර්ථය? මෙහෙමයි ඇත්තටම මේ සමග පරීක්ෂණය තුලදීම මිසස් සුරනිමල මට මතකයි මාව අධෛර්යපත් කරන විදිහට තමයි කතා කරේ. කියන්නේ ඔබ වගේ කෙනෙක් කොහොමද මේ අධ්‍යක්ෂවරයෙක් වෙන තැනට යන්නේ? ඔබට පුළුවන්ද මේ තියෙන මේ දිවා රාත්‍රියක් නැතුව වැඩ කරන මේ විහිස දරා ගන්න ගැටලු ගැටුම් සහ අභියෝග එක්ක ගැටෙන්න ආදී විශේෂ කාරණා ගොඩක් මට කියලා ඔහු බැලුවේ මේ අවස්ථාවට මම කොහොමද පිළිතුරු බඳින්නේ කියලා. මොකද ඇත්තටම මේ මොහොතේ මට මේ වෘත්තිය ලැබෙයි කියලා කිසිදු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. අනිතික මම වෙන දෙයකට නිරත වෙලා හිටියනේ මම විශ්වවිද්‍යාලයේ මම අධ්‍යාපනය ලැබෙමින් සිටියේ. ඉතින් එතකොට මම නිකන් මගේ හිතේ ආසාවට වගේ ගිය ගමනක් හින්දා මම බොහොම පැකිලීමකින් තොරව අහන ප්‍රශ්නවලට පිළිතුරු දැන්දා. අවසානයේ දැන් ඇත්තටම මේ ටෙලිවිෂනේ ආයතන හිටපු අයටත් පොඩි විශ්මයක් තිබුණේ ඇයි මාව මේ තනතුරට ගත්තේ කියලා. මේ මොකද ඒ තරමටම මම කිසිවක් දැනගෙන හිටියේ නැහැ. මේ රූපේ කියන්නේ මොකද්ද, සංස්කරණය කියන්නේ මොකද්ද? ඒ කිසිදු දෙයක් මම අවබෝධයකින් හිටියේ නැහැ. මම අර පාඨමාලාව කරාට ඒ තුලින්ලත් සියුම් අත්දැකීම පමණයි මා තුළ තිබුණේ. ඉතින් කොහොම හරි අවසානයේ මං ප්‍රායෝගිකව ඒ කියන්නේ න්‍යායාත්මකව මම දැනගත්ත දේ ප්‍රායෝගිකව මම අත්හදා බලන්නට මට ඒක විශාල අවස්ථාවක් වුණා ඒ ටෙලිසිනේ ආයතනයේ ලැබපු පුහුණුව. මට මෙහෙම දෙයක් අහන්න හිතෙනවා. දැන් කුඩා කාලයේදීම එම සිනමාව පිළිබඳ යම්කිසි ආශාවක් තිබුණා. දැන් ඔහොම චරිත අපි දකිනවා ඉතිහාසයේත් හිටියා. නමුත් ඔවුන්ගේ ගමන කෙලවර වෙන්නේ සිනමා නිලියන් බවට පත්. එහෙම නැත්නම් සිනමා නළුවන් බවට පත් වී ඔබට එහෙම සිනමා නිලියක් වීමට අවශ්‍ය සියලු දේවල් තිබුණා.
ඔබගේ රූපය, ඔබගේ අවශ්‍යතාවය, සිනමාත්මක දැනුම. නමුත් ඇයි ඔබ තෝරාගන්නේ මේ කැමරාවෙන් පිටුපස? ඇයි ඔබට හිතුන්නේ නැත්තේ කැමරාව ඉදිරියට එන්න ඕන කියලා? ඔව් ඇත්තටම කැමරාව ඉදිරියට එන්න එක්තරා ආරාධනාවකුත් මට ලැබුණා. අභාවප්‍රාප්ත බන්දුල ගුණවර්ධන එවකට රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂවරයෙකු සිටියේදී එක්තරා අවස්ථාවකදී මට එවැනි ආරාධනාවකුත් කරලා තිබුණා. නමුත් මට කවදාවත් ඕනෙ වුණේ නැහැ ධනංජය. මට හැමදාම ඕනෙ වුණේ මේ රූපය මං හසුරවන්න. රූපය තුල මම කොටසක් වෙනවට වඩා ඒ රූපේ ආධිපත්‍ය මගේ අතට ගන්න මට අවශ්‍යලා තිබුණා. ඇත්තටම මම අර ඔබට කලින් කියා ආකාරයට කුඩා කාලේ පටන්ම මට තිබුණේ මා විසින් දිනාගත යුතු මගේ වූ දැක්මක් දෘෂ්ටියක් ගොඩනගා ගැනීමේ අවශ්‍යතාවය. මොකද මම ඇත්තටම පුංචි කාලේ මට මතකයි දැන් අපේ ගෙදර අප්පච්චි එහෙම හරි සැරයි. ඒ කියන්නේ බොහොම නීති පද්ධතියක් යටතේ තමයි අපිව ඇතිදැලි කළේ. ඉතින් දැන් නවකතා එහෙම අපිට පොඩි කාලේ එහෙම කියවන්න දෙන්නේ නැහැ. ඉතින් මට මතකයි නිවාඩු කාලේ මම යනවා ශ්‍රියානි අමරසේන මහත්මියගේ ගෙදර මගේ මිතුරිය ඉනෝක හම්බ වෙන්න. ගිහිල්ලා ඔවුන්ගේ තියෙන විශාල පුස්තකාලයක් ආතරියු අමරසේන මහතාට අයිති. සහ ශ්‍රියානි අමරසේන මහත්මියට අයිති. ඉතින් මම ගිහිල්ලා ඕකේ තියෙන පොත් අත ගාලා ඉතින් පොතක් දෙකක් හොරෙන් හංගගෙන ඇවිල්ලා මට මතකයි මම මගේ කාමරේ දොර වහගෙන තමයි නවකතා පොත් කියවන්නේ. ඉතින් එතකොට මට මතකයි දැන් මේ නවකතා පොත් කියවලා මම හදනවා ඒ වගේ මම කතා ලියන්න. ඒ කියන්නේ නවකතා පොත කියවලා ඒ පමණකින් සැනසෙන්නේ නැතුව මම උත්සාහ කරනවා ඊගාව දවසේ මම ලියන නවකතාව. ඉතින් එවැනි දේ පොඩි කාලේ පටන් අත්හදා බැලීම තුල තමයි මගේ චරිතය වැඩුණේ. ඔව් අර කුඩා කාලේදී වීඩියෝ ඩෙක් එකක් කියනකොට අම්මා අහලා තියෙනවා ඇයි මේ අධ්‍යක්ෂකවරයෙක් වෙන්නද කල්පනාව. එතකොට මොහොතක් කල්පනා කරලා කියනවා ඔව් මට ඕනේ අධ්‍යක්ෂකවරයෙක් වෙන්න. ඊට පසු කාලින සුරනිමලයන් නැවත ඔබෙන් ප්‍රශ්න කරද්දී මොකද්ද මේ කරන්න හදන්නේ? මොනවද මේවා ඉගෙන කරන්න හදන්නේ? ඩිරෙක්ටර් කෙනෙක් වෙන්නද කිව්වම ඔබ දෙවෙනි වතාවටත් කියනවා ඔව් අධ්‍යක්ෂකවරයෙක් වීමට කියලා. ඇයගේ මේ අධ්‍යක්ෂකවරයෙක් වීමේ සිහිනය සඵල වෙන්නේ කොයි මොහොතේද? අපි මේ මොහොත ගැන කතා කරමු මේ විරාමයේදී. අපි සාමාන්‍යයෙන් පුංචි කාලේ අපෙන් ඇහුවොත් එහෙම අපි කැමතිම කලයක මොකද්ද කියලා අපිට තිබුණ කලර්ස් කීපයක් කියන්නේ. නැත්තම් අපිට තිබුණ අපි රතු පාට ආස. අපි දැනන් හිටියේ නෑ ඇයි මම මෙහෙම කියන්නේ කියලා. නමුත් කෙමෙන් තරුණයෙක් වෙනකොට එහෙම නැත්නම් තරුණත්වයේ ටිකක් මුහු පුරා යනකොට මැචුවර් තින්කින් එක හරහා අපිට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා මේ වර්ණයට මම ආදරය කරේ ඇයි කියලා. ඒ වගේ තමයි පුංචි කාලෙත් කියනවා මම සිනමා අධ්‍යක්ෂකවරයෙක් වෙන්න ඕන කියලා. ඒතකොට අම්මලා හිතන්නේ නැති මේ පුංචි කමට කියන දෙයක් කියලා. නමුත් ඔබ නැවතත් ඒ අරමුණ කරාම යනකොට කොහෙන්ෝ මේ අරමුණ සාක්ෂාත් වෙන්න අවශ්‍යයි. ඒ සඳහා අපට මූල බීජය සැපෙන්නේ සිනමාව නෙවෙයි රූපවාහිනී මාධ්‍යය. ඇයි එකපාරටම සිනමාවට යන්නේ නැතුව රූපවාහිනිය පාවිච්චි කරේ පාලමක් හැටියටද නැත්නම් ඔබට ලැබුණු අවස්ථාවද? නෑ ඇත්තටම සිනමාවට යන එක හිතන තරම් පහසු කාර්යයක් නෙමෙයි. ඒක අපි දන්නවා. එදත් එහෙමයි. ඒක අදත් එහෙමයි. අද මම හිතනවා අද තරුණ පරම්පරාවට සාපේක්ෂව අපිට වඩා මේ අවස්ථාව තියෙනවා දැන් මේ ඩිජිටල් තාක්ෂණයත් එක්ක. නමුත් ඇත්තටම දැන් මම රූපවාහිනී මාධ්‍යයෙන් මේ අධ්‍යාපනය ලැබුවෙත් ටෙලිසිනේ ආයතනයේ. එතකොට මට පුරුදු වෙලා තිබුණේ රූපවාහිනී කැමරාවක්, රූපවාහිනී සංස්කරණ මැදිරියක්. ඉතින් එතනින් එහාට මට ඕනේ වුණා මම ඒ ඉගෙන ගත්ත දේ ප්‍රායෝගිකව පාවිච්චි කරන්න. එතෙන්දී මට මතකයි මගේ මිතුරියක් මාව කැඳවාගෙන යනවා ටෙලිවිව් ආයතනයේ අධිපති සුනිල් රත්නායක මහතා හම්බ වෙන්න. ඒ ගිය අවස්ථාවේදීත් නැවත මට අර විදිහම අභියෝගයක් තමයි මුණ ගැහෙන්නේ. එහිදී සුනිල් රත්නායක මහතා බොහොම කාරුණිකව මාව පිළි අරගෙන මගේ ටෙලිසිනේ ආයතනයේ මම කරපු ඒ ක්‍රියාකාරකම් පිළිබඳව විමසලා මට කියනවා මෙහිමයි දැන් ඔබ ආධුනික කෙනෙක්. ඉතින් එහෙම ආධුනික කෙනෙක්ට එකපාරට අපිට විශාල පිරිවැයක් දරන්න බෑ. අපි ඔබට ඒකාංගික ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්නට දෙන්නම්. හැබැයි ඔබ ඒ සඳහා ඉතාම හොඳ තිරපිටපතක් ලියාගෙන එන්න ඕනේ. මේක විකුණන්න පුළුවන් ටෙලි නාට්‍යයක් කරන්න අවශ්‍ය හින්දා අපි හොඳ නළු නිලියන් සපයා දෙන්නම් ඔබට. හැබැයි ඔබ ඒක හොඳට අධ්‍යක්ෂණය කරන්න ඕනේ කියලා පුළුවන් නම් ඉස්සෙල්ලාම මේ පිටපත අපිට ගෙනල්ලා බාර දෙන්න කියලා.